Hi guys, අද ගහලා තියෙන්නේ වයර් මල්ලි YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක. අපේ channel එක subscribe කරලා like කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. අද ගහලා තියෙන්නේ Watt 24 electric mini chainsaw එකේ unboxing වීඩියෝ එකක්. අහිනම් අද යමු අපි වීඩියෝ එකට. Welcome to Wire Malli. Subscribe now. ඔන්න guys, අද ගහලා තියෙන්නේ ඔයාලට මම කලින් කියපු විදිහටම Volt 24 mini electric chainsaw එක තමයි අද ගහලා තියෙන්නේ. ඔයාලට පේනවා අද unboxing වීඩියෝ එක. මෙහෙම බලා ගන්න පුළුවන් box එක. ඔයාලට පේනවනේ box එකේ ගහලා තියෙන features ටික පේනවා ඔයාලට දැන්. ඔයාලට ওই විදිහට තමයි box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මුල්ම ඒගොල්ලෝ අපිට box එකේ chainsaw එකේ ෆොටෝ එකක් දීලා තියෙනවා. box එකේ අනිත් පැත්තෙන් ওই විදිහට mini electric chainsaw කියලා ගහලා තියෙනවා. ඊට අනිත් පැත්තේ අපිට තියෙනවා ඒක පොඩ්ඩක් high කරගන්න විදිහ තියෙනවා. අපිට chainsaw එක high කරගන්න විදිහ පොඩ්ඩක් තියෙනවා. යහපැත්තේ ඒගොල්ලෝ ගහලා තියෙනවා long cutting time සෙන්ටිමීටර් 15 එකක් තප්පර 10න් කපා ගන්න පුළුවන් කියලා ගහලා තියෙනවා ඒගොල්ලෝ. පොඩ්ඩක් highlight කරලා දීලා තියෙනවා. Watt 24 කියලා ගහලා තියෙනවා. මේක ඉන්නේ made in China. ඒක ගහලා තියෙනවා. අපි එහෙනම් අද වීඩියෝ එක දිගටම කරගෙන යන්න box එක unboxing කරගමු. අපි දැන් box එක බලමු ඇතුලේ කොහොමද අපිට ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ දීලා තියෙන්නේ කොහොමද කියලා. මේ විදිහට රිජිෆෝම් box එකක් තමයි අපිට ඇතුලෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි අරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා ඇතුලේ මොන වගේ item දෙයක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ කියලා. ඔයාලට මේ ඇතුලේ මුකුත් නෑ අපිට මේ විදිහට තමයි ඔයාලට මේ box එක බලා ගන්න පුළුවන්. ඇතුලේ තියෙන box එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. අපිට මේ විදිහට පේනවා ඕගොල්ලන්ට. මේ විදිහට user manual එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. user manual එකේ තියෙනවා අපිට ඒක high කරගන්න විදිහ ඒ ටික දාලා තියෙනවා අපිට ෆොටෝත් එක්කම දාලා තියෙනවා user manual එකේ ඒ විදිහට තමයි තියෙන්නේ. mini chainsaw කියලා ගහලා තියෙනවා user manual. අපි ඒක අයින් කරගමු දැන් පැත්තකින් තියාගමු. ඊට පස්සේ box එක ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට මුලින් හැම දීලා තියෙනවා තලයේ දීලා තියෙනවා බ්ලේඩ් එක. තලයේ මේ විදිහට අපි අයින් කරගෙන පස්සේ අපිට ඕන වෙනවා ඒක. අපිට මේ විදිහට පැකට් එකේ දැන් එල්ල තියෙනවා චේන් එක. ඕකෙන් තමයි chainsaw එකේ චේන් එකත් පැත්තකින් තියාගමු. දැන් තියෙනවා අපිට පොඩි ටූල් එකක් දීලා තියෙනවා මල් ස්ක්‍රූ පිනිනා. අපි ඒකත් පැත්තකින් තියාගමු. අපිට මේ විදිහට පොඩි නට් එකක් දීලා තියෙනවා ඒකත් අපි පැත්තකින් තියාගමු. අපිට මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ගමු chainsaw එක ඉස්සෙල්ලාම ගමු අපි එළියට. ඒගොල්ලෝ ඇත්තටම box එක හොඳට දීලා තියෙනවා damage වෙන්නේ නැති වෙන්නේ ඇත්තටම. ගන්නත් පොඩ්ඩක් ඒක හරි අමාරුයි ඇත්තටම. ඒක හොඳට දීලා තියෙනවා පැකින් එක ඩැමේජ් වෙන්නේ නැතුව ඒගොල්ලෝ අපිට එවලා තියෙනවා. box එක නම් ඇත්තටම හොඳයි. ඔයාලට මේ විදිහට chainsaw එක බලා ගන්න අපි දැන් chainsaw එක එළියට ගමු. මේ විදිහට තමයි තියෙන්නේ chainsaw එක මෝටරෙත් එක්ක. මේ විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් ඉන්නේ අපිට. බරයි චුට්ටක් අපිට ඒක අතර අමුතුම ෆීලින් එකක් තියෙනවා. ඒක ටික බරයි. මේ විදිහට chainsaw එක බලා ගන්න පුළුවන්. අපි දැන් ඒක පැත්තකින් තියාගමු. අපි ඊළඟට ගමු chainsaw එකේ බැටරිය. අපිට බැටරිය ගහලා තියෙනවා Watt 28 කියලා ගහලා තියෙනවා. බැටරිය මේ විදිහට බලා ගන්න පුළුවන් Watt 28යි F කියලා ගහලා තියෙනවා max power system කියලා ගහලා තියෙනවා. බැටරිය මේ විදිහට බලා ගන්න පුළුවන්. බැටරියත් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. අපිට තව box එකේ පොඩි item වගේක් දීලා තියෙනවා. අපි ටිකක් ගමු එළියට. පොඩි guard එකක් වගේ එකක් තියෙනවා. අපි ඒකත් අයින් කරගමු. අපිට තව දීලා තියෙනවා box එකේ තවත් පොඩි guard එකක් chainsaw එකට guard එකක්.
අපි චාර්ජ් එක කරමු. චාර්ජරේ තියෙනවා අපිට මේ විදිහට ඒගොල්ලෝ දීලා පොඩි පින් එකක් එක්ක. තව ගාඩ් එකක් තියෙනවා. ඒ ගාඩ් එකත් අපි එළියට ගමු. මේ විදිහට තමයි ගාඩ් එක තියෙන්නේ. අපි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. අපි මේ විදිහට බොක්ස් එක අයින් කරගමු. අපිට දැන් බොක්ස් එක වැඩක් නැහැ. මේ විදිහට තමයි ඇතුලේ තිබ්බේ අයිටම් ටික තියෙන්නේ. අපි දැන් බලමු පොඩ්ඩක් මේක හයි කරගන්නේ කොහොමද කියලා. අපි ඒගොල්ලෝ බොක්ස් එක ඇතුලේ මුකුත් දීලා නැහැ වෙන. අපි දැන් බලමු හයි කරගන්න මේක කොහොමද කියලා. අපි හයි කරගන්න කලින් ඉස්සෙල්ලා පොඩ්ඩක් මම ඔයාලට කියන්න මේ මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට තියෙනවා චේන් එක දීලා ඔයගලන්ට. මේ තමයි චෙන්ස් එකේ චේන් එක. අපි මේක හයි කරගද්දි ගොඩ වැදගත් වෙනවා මේ චේන් එක කොහොමද හයි කරගන්නේ. පැත්ත මාරුනොත් අපිට මේව වෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ, කට් වෙන්නේ නැහැ. අපි කපන ලී මේ විදිහට ගාඩ් එකක් දීලා තිනවා ඒගොල්ලෝ. අපි ඒකත් පැත්තකින් තියාගමු. මේ විදිහට පොඩි වොෂර් එකක් වගේ නට් එකක් දීලා තිනවා. ඒකත් අයින් කරගමු අපි. මේ ටූල් එකක් ස්ක්‍රූ පුණයක් දීලා තිනවා. ඒකත් අපි අයින් තියාගමු. දැන් අපිට ඒ ටික ඕන වෙනවා. අපි චාර්ජරේ පොඩ්ඩක් අයින් කරගමු. යූසර් මැනුවල් එකේ තියෙනවා ඇත්තටම කිව්වොත් ඔයගලන්ට හදන ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා හදන විදිය. මම ඒත් ඔයගලන්ට කියලා දෙන්නම් මේක හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි හදන්න අපි පටන් ගමු. අපි යූසර් මැනුවල් එක අයින් කරගමු. මේ විදිහට තියෙනවා ඔයගලන්ට එතන නට් එකක් බලා ගන්න පුළුවන්. මේ නට් එක තියෙන ඒ නට් එක අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. ඒ නට් එක තියෙන්න ඕන එක බ්ලේඩ් එක දාලා තද කරගන්න නට් එක තියෙන්න ඕනේ. අන්බොක්සින් එකයි දෙක බලන්න. අපි චේන්ස් එක හදාගමු. මේ විදිහට ඔයගොල්ලෝ චේන් එක අතර ගත්තට පස්සේ ඒකේ තියෙන පොඩ්ඩක් අර උල් වගේ තියෙන ඉන්නක මම ඔයගොල්ලෝ අර තියෙන පොඩි ඊවට අර නිකන් උලක් වගේ ආන්ගේ මේ වගේ තියෙන උල තමා ඒ පැත්තට තියෙන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ තියෙන විදිහටම හයි කරගන්න. ඒක අනිත් පැත්තට තිබුණොත් එහෙම ලී කට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් තැලෙනවා වගේ විතරයි. ඒක අනිත් පැත්ත චේන් එක මාරුනොත් එහෙම ලී කැපෙන්නේ නැහැ. අපි මේ විදිහට බ්ලේඩ් එක අරගෙන අපි ඒකට දාගමු. චේන් එක බ්ලේඩ් එකට දාගමු. චේන් එක බ්ලේඩ් එකට දාන්න ඉතින් අපි එහෙනම් බලමු. මේ විදිහට චේන් එක අරගෙන බ්ලේඩ් එකට දාන්න තියෙන්නේ. ඒකේ පොඩි පීල් එකක් තියෙනවා. පීල් එකට තමයි දාන්න තියෙන්නේ. අපි මේ විදිහට චේන් එක දාගෙන අපි දැන් මේ චෙන්ස් එකට හයි කරගමු. මේ විදිහට තමයි චෙන්ස් එකට බ්ලේඩ් එකයි චේන් එකයි දෙකම හයි කරගත්තු එක දාගන්නේ. ඔයාලට පේනවා මෙතන පොඩි හිලක් තියෙනවා. ඒකට එනවා නට් එකක්. මම ඔයගලන්ට ඒක දැන් පෙන්නන්නම්. ඒ නට් එක ඉන්න ඕනේ ඒ හිලට තමයි එන්න ඕනේ. ඒකට දාලා මේ මෝටරේට චේන් එක දාගන්න ඕනේ. මේ විදිහට. දැන් මේ නට් එක එතනට සෙට් වෙන්නේ නැහැ හිලට. අපි නට් එක පොඩ්ඩක් දැන් බුරුල් කරගන්න ඕනේ. බුරුල් කරාට පස්සේ නට් එක පොඩ්ඩක් මෙහෙට අරගෙන ඊට පස්සේ චේන් එක අපි දාගෙන බලමු. අපි මේ විදිහට චේන් එක බුරුල් කරගමු. නට් එක බුරුල් කරමු. නට් එක බුරුල් කරලා අපි චේන් එක දාගෙන බලමු. එතකොට හරියනවා ඒක. ඒ විදිහට නට් එක යහපැත්තට පොඩ්ඩක් යවා ගන්න ඕනේ. දැන් හරි ගියා. දැන් හරියටම නට් එක සෙට් වෙනවා අපිට. ඔයාලට පේනවා දැන් නට් එකට හරියටම ගැලපිලා තියෙනවා දැන්. අපි දැන් ඒකේ තියෙනවා මේ ගාඩ් එක දැන් දාගන්න ඕනේ. ඒකට අපි ගාඩ් එකට දාගෙන අපි බලමු කොහොමද හයි කරගන්නේ කියලා. මේ වොෂර් එකත් ඕනේ. මේ විදිහට තමයි ගාඩ් එක දාගන්නේ. ගාඩ් එක දාගෙන අපි වොෂර් එක තද කරගන්න ඕනේ. වොෂර් එක ඒකෙන් තියලා වොෂර් එක තද කරගන්න ඕනේ. අපි එහෙනම් තද කරගෙන බලමු කොහොමද වෙන්නේ කියලා. මේ වොෂර් එක හැම තියලා තද කරගන්න තියෙන්නේ.
එතකොට ඒ ගාඩ් එක තද වෙනවා අපිට. ඒක හොඳට පොඩ් තද කරගන්න ඕනේ. ඇතර ඒකෙන් තමයි පොඩ්ඩ ශක්තියක් එන්නේ ගාඩ් එකට. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ ගාඩ් එක අපි මෙතෙන්ට දාගමු. ඔයාලට මෙතන තියෙනවා. එතෙන්ට අපි දාගමු. ඒ විදිහට අපිට දාගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට තමයි ලුක් එක තියෙන්නේ. චේන්ජ් එකේ ලුක් එක තියෙන්නේ මේ විදිහට. අපි ඒක අයින් කරගමු. බැටරිය මේ විදිහට බලා ගන්න පුළුවන්. බැටරිය දාගමු දැන් චේන්ජ් එකට. චේන්ජ් එකට දාගන්න බැටරිය මෙහෙම මේ විදිහේ තියෙන එක තද කරගන්න තියෙන්නේ. ප්‍රෙස් කරගෙන තද කරගන්න තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් බලමු චෙක් කරලා. පොඩ්ඩක් චෙක් කරලා බලමු. මේ විදිහට මෙතන තියෙනවා ස්විච් එකයි. ස්විච් එක ඔබලා තමයි අරක ඔබන්න ඕනේ. දෙකම එකපාරේ එබෙන්න ඕනේ නැත්නම් වැඩ නැහැ. දැන් බලමු. ඔයාලා දකින්න සද්දේ ඒ විදිහට තමයි වැඩ කරන්නේ චෙන්ස් එක. එහෙනම් guys අද වීඩියෝ එක නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන මේ කවුරුත් කියන කතා කියන වයර් මල්ලි YouTube channel එක. එනම් සුප දවසක්.